ඉතා කෙටි වීඩියෝ එකක් මේක. ඉතාම කෙටි සමාජයේ පොඩ්ඩක් දැනුවත් කරන්න තමයි මේකත් මේ වීඩියෝ එක කරන්නේ. ඉතාම කෙටි. දැන් මම කතා කරන්නේ ගලබොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ ගැන. උන්වහන්සේට අපහාස කරනවා නෙමෙයි. උන්වහන්සේ මොන පාරේද යන්නේ කොයිද යන්නේ කියලා දැන් අතරමං වෙලා ඉන්න බව තේරෙන නිසා තමයි මම ගත්තේ ජනතාවට පොඩ්ඩක් මුන්වහන්සේ ගැන කියන්න. ඔය කොහේ යයිද දන්නේ. ඒකයි පොඩ්ඩක් බලා ගන්න කියමින් තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. සාමාන්‍ය ආගමට හාමුදුරුවන්ට ආදරේ අය ඉන්නවනම් මේ හාමුදුරුවෝ කොහේ යයිද කියලා කියන්න බෑ. මේ කතාවෙන් මට තේරුනේ. දැන් මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා ඉකුද්දා. මාධ්‍ය සාකච්ඡාවට සම්පූර්ණ සහභාගී වෙලා හිටියේ පොහොට්ටුවේ කට්ටිය. පොහොට්ටුවේ කට්ටිය කියන්නේ මේ දැන් විශාල ප්‍රශ්නයක් වෙනවා ඉදිරියේදී. මොකද මේ ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තහනම් කළා. ඒ තහනම් කරනකොටම අර මොකද්ද තියෙන කෙනාට කිං කියනකොට තේරෙන්නේ. ඔය කියන්න හොඳ නැහැ මාධ්‍ය. මේ සමාජ මාධ්‍ය. කිං කියනකොට තේරෙනවා වගේ අර මොකද්ද තියෙන කෙනා ගෑනු කෙනාගෙන් කිං කියනකොටම ගෑනු කෙනා දන්නවා මේ ගැන තමයි මේ කියන්නේ කියලා. අන්න ඒ වගේ මේගොල්ලෝ ටිකක් හදිස්සි වෙලා මහා එහාට මෙහාට අවුල් වෙලා එහෙ දඟලනවා මෙහෙ දඟලනවා ප්‍රකාශන දෙනවා. දැන් අවුල් වෙලා තින්නේ. අවුල් වෙච්ච හේතුව අපි දන්නේ. නමුත් මේකට පොඩ්ඩක් ශබ්ද එකක් පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. ඒ වගේම නිකන් මේකට හේතු වෙන්න හොඳම වෙලාව තමයි කියලා හිතන්න ඇති. ආයසරයක් මේ මුන්නහන්සි ගලබොඩත්තේ ඥානසාර හාමුදුරුවෝ හොඳම වෙලාව කියලා හිතාන රින්ගුවා මෙතෙන්ට. රිංගල දැන් කතාව යනවා මේක ඇතුලේ. හැබැයි කතාව මාධ්‍යකාරීන්ට එළියට දුන්නේ නැහැ ඕක. මෙතන සාකච්ඡා කළේ මොකුත් නෙමෙයි. අරකම තමයි සාකච්ඡා කළේ මේ රටේ දැන් ඉදිරියේදී වෙන්න තියෙන මොකක් හරි ඒගොල්ලන්ට තේරිලා තියෙනවා මොකක් හරි දෙයක් වෙන්නයි දැන් යන්නේ කියලා. මේ ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තහනමත් එක්ක. ඒකට හාමුදුරු කෙනෙක් තව හාමුදුරු කෙනෙක් ඔන්න හිරේ යන මගුලක් කතා කළා. ඒක තහනම ඊටාම නින්දිතයි ඊටාම කැත වැඩක් කියලා කතා කරලා කිව්වා. අනේ මන් දන්නේ නැහැ කියලා දැන් හුරතල් වෙනවා උන්වහන්සේ. හරියට දැනගෙන කතා කරන්න කියන එකට ඉදිරියේදී කතා කරනකොට නීතියක් තියෙනවා මේ රටේ. නීතිය දැන් ගලවලා තියෙන දේශපාලනේ. ගලවලා තියෙන නිසා අති භයානකයි. නීත්‍යානුකූලවම තමයි සියල්ල යන්නේ. ආම්දුරන්ට අනිවාර්යෙන් එන්න ඕනේ හරනම් මේ උසාවි ඉස්සරහට ඇවිත්ලායි සමාව ගන්න ඕනේ. ඕකේ සමාවරම් බෑ. ඒක කියමින් මම මේ ගලබොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ කතාවට එන්නම්. උන්වහන්සේ චෝක් කතාවක් කියනවා. මාධ්‍යකාරය අහනවා මොකටද මේ ඔබ වහන්සේලා මේ අද මෙතන කට්ටිය එකහුව වෙලා ඉවරලා මේ සාකච්ඡාවක් කළේ මොකක් ගැනද? මේ දැන් රටේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ඔය මේ අටමස්ථාන කියන්නේ බුද්ධ ආගම නෙමෙයි. අටමස්ථාන කියන්නේ ශාසනය නෙමෙයි. ශාසනය කියන්නේ මෙහෙමයි. ශාසනය කියන්නේ අර එහෙමයි. මේගොල්ලෝ ශාසනයේ ඉන්නේ ඔබ වහන්සේ. ශාසනයේ ඉන්න කෙනෙක්ද? මිනිස්සු අහනවාම ප්‍රශ්න. මම මේ මිනිස්සු අහන ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් ඇහුවේ. ශාසනයේ හරි විදියට හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක්ද කියලා මුළු රටම දන්නව ඔබ වහන්සේ. ඔය දැන් යන්නේ කොහෙද ඔය? ඔය යන්නේත් අර පරණ කාලේ ගිය පාරෙන්ම තමයි යන්නේ. මොකුත් නෙමෙයි රාජපක්ෂලා එක්ක අහුවෙලා ආයසරයක් පොඩි තල්ලුවක් දෙන්න හදනවා. පට්ට බොරුවක් ගහනවා මාධ්‍ය ඉස්සරහා. ස්වාමීන් වහන්සේ ආවේ මොකුත් නෙමෙයි වෙන එකකට. ඔතන කතා වුණේ වෙන එකක්. ඔතන කට්ටියම ආවනේ අවශ්‍ය මිනිස්සු ටික සේරම එකහු වුණා. ඉදිරියේදී ප්‍රශ්න සෑම කෙනාටම තියෙන කට්ටිය තමයි එකහු වුණේ. උසාවි යන්න තියෙනවා, නඩු යන්න තියෙනවා, හිරේ යන්න තියෙනවා. ඒ කට්ටිය තමයි එකහු වුණේ. එකහු වෙලා ඉන්නකොට ඔබ වහන්සේත් එතෙන්ට ගියා. ගිහින් ඉවරලා ගියේ මොකුත් නෙමෙයි. ඔබ වහන්සේ ගියේ උදව් කරන්න ඉදිරියේදී වෙන ප්‍රශ්න වලට. නමුත් ඔබ වහන්සේ විතරයි තනි පුජ්‍යලෙක් විතරයි. ඔබ වහන්සේ පස්සේ ආයේ එන්නවන් අපි රටම දන්නවා. කිසි කෙනෙක් එන්නේ නැහැ ඔබ වහන්සේ තනි වෙලා ඉන්නේ. ඒක මතක තියාගන්න. තාමත් යන්න එපා දේශපාලනේ පස්සේ බුද්ධාගම කරන්න හාමුදුරනේ. බුද්ධාගම කරලා බුද්ධාගමට මොකක් හරි සේවයක් කරන්න බණක් කියන්නේ.
ඔය දේශපාලන බණ එපා. ඕකේ අහලා ඔබ වහන්සේගේ ඔය බණ තිත්ත වෙලා ඉන්නේ. ආගම එපා කරවන්න එපා. මිනිස්සුන්ට පන්සලට වෙලා ඉන්න කියමින් මම නවත්තනවා. ස්තුතියි. හාමුදුරුවන්ට ආදරේ ඇයි ඉන්නවනේ මේ හාමුදුරුවෝ කොහේ ඇයිද කියලා කියන්න බෑ මේ කතාවෙන් මට තේරුනේ. දැන් මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා ඉකුද්දා. මාධ්‍ය සාකච්ඡාවට සම්පූර්ණ සහභාගී වෙලා හිටියේ පොහොට්ටුවේ කට්ටිය. පොහොට්ටුවේ කට්ටිය කියන්නේ මේ දැන් විශාල ප්‍රශ්නයක් වෙනවා ඉදිරියේදී. මොකද මේ ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තහනම් කළා. ඒ තහනම් කරනකොටම අර මොකද්ද තියෙන කෙනාට කිං කියනකොට තේරෙන්නේ. ඔය කියන්න හොඳ නැහැ මාධ්‍ය. මේ සමාජ මාධ්‍ය. කිං කියනකොට තේරෙනවා වගේ අර මොකද්ද තියෙන කෙනා ගෑනු කෙනාගෙන් කිං කියනකොටම ගෑනු කෙනා දන්නවා මේ ගැන තමයි මේ කියන්නේ කියලා. අන්න ඒ වගේ මේගොල්ලෝ ටිකක් හදිස්සි වෙලා මහා එහාට මෙහාට අවුල් වෙලා එහෙ දඟලනවා මෙහෙ දඟලනවා ප්‍රකාශන දෙනවා. දැන් අවුල් වෙලා තින්නේ. අවුල් වෙච්ච හේතුව අපි දන්නේ. නමුත් මේකට පොඩ්ඩක් ශබ්ද එකක් පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. ඒ වගේම නිකන් මේකට හේතු වෙන්න හොඳම වෙලාව තමයි කියලා හිතන්න ඇති. ආයසරයක් මේ මුන්නහන්සි ගලබොඩත්තේ ඥානසාර හාමුදුරුවෝ හොඳම වෙලාව කියලා හිතාන රින්ගුවා මෙතෙන්ට. රිංගල දැන් කතාව යනවා මේක ඇතුලේ. හැබැයි කතාව මාධ්‍යකාරීන්ට එළියට දුන්නේ නැහැ ඕක. මෙතන සාකච්ඡා කළේ මොකොත් නෙමෙයි අරකම තමයි සාකච්ඡා කළේ මේ රටේ දැන් ඉදිරියේදී වෙන්න තියෙන මොකක් හරි ඒගොල්ලන්ට තේරිලා තියෙනවා මොකක් හරි දෙයක් වෙන්නයි දැන් යන්නේ කියලා මේ ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තහනමත් එක්ක. ඒකට හාමුදුරු කෙනෙක් තව හාමුදුරු කෙනෙක් ඔන්න හිරේ යන මගුලක් කතා කළා. මේ ඒක තහනම ඊටාම නින්දිතයි ඊටාම කැත වැඩක් කියලා කතා කරලා කිව්වා. අනේ මන් දන්නේ නැහැ කියලා දැන් හුරතල් වෙනවා උන්වහන්සේ. හරියට දැනගෙන කතා කරන්න කියන එකට ඉදිරියේදී කතා කරනකොට නීතියක් තියෙනවා මේ රටේ. නීතිය දැන් ගලවලා තියෙන දේශපාලනික. ගලවලා තියෙන නිසා අති භයානකයි. නීත්‍යානුකූලවම තමයි සියල්ල යන්නේ. ආම්දුරන්ට අනිවාර්යෙන් එන්න ඕනේ හරනම් පාර මේ උසාවි ඉස්සරහට. ඇවිත්ලායි සමාව ගන්න ඕනේ. ඕකේ සමාවරම් බෑ. ඒක කියමින් මම මේ ගලබඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ කතාවට එන්නම්. උන්වහන්සේ ෂෝක් කතාවක් කියනවා. මාධ්‍යකාරය අහනවා මොකටද මේ ඔබ වහන්සේලා මේ අද මේ මෙතන කට්ටිය එකහුව වෙලා ඉවරලා මේ සාකච්ඡාවක් කළේ මොකක් ගැනද? මේ දැන් රටේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ඔය මේ අටමස්ථාන කියන්නේ බුද්ධ ආගම නෙමෙයි. අටමස්ථාන කියන්නේ ශාසනය නෙමෙයි. ශාසනය කියන්නේ මෙහෙමයි. ශාසනය කියන්නේ අර එහෙමයි. මේගොල්ලෝ ශාසනය දින්නේ ඔබ වහන්සේ. ශාසනයේ ඉන්න කෙනෙක්ද? මිනිස්සු අහනවම ප්‍රශ්න. මම මේ මිනිස්සු අහන ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් ඇහුවේ. ශාසනයේ හරි විදියට හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක්ද කියලා මුළු රටම දන්න ඔබ වහන්සේ. ඔය දැන් යන්නේ කොහෙද ඔය? ඔය යන්නේත් අර පරණ කාලේ ගිය පාරෙම තමයි යන්නේ. මොකුත් නෙමෙයි රාජපක්ෂ